මම උඹට හොල්මන් කතාවක් කියන්න දුඹ බය වෙන්නේ නැත්තම්. හොල්මන් කතාවක්? මොකද්ද? කියපන්ක බලන්න. මේකයි. මං අරේ තියෙනවා වීඩියෝ ටේප් එකක්. ඒ ටේප් එක බැලුවහම දවස් 7ක් ඇතුළත ඒ ටේප් එක බලපු කෙනා මැරෙනවා. අනේ ඵලයන් බොරු කියන්නේ නැතුව. ඉස්සෙල්ලා හලින් ඉඳපන්ක මං කියන දේ. මේකයි කතාව. අපේ පරණ කාමරයක් අස් කරද්දී මට පෙට්ටගමක තිබිලා වීඩියෝ ටේප්ස් වගේක් හම්බ වුණා. ඒක ගහලා තිබ්බා. මේක බැලුවොත් ඔයාට දවස් 7ක් ඇතුළත කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියන්නේ ඔයා දවස් 7ක් ඇතුළත මැරෙනවා කියලා. ඉතින් උඹ ඒක දැන් බැලුවද? නෑ මාත් තාම බැලුවේ නෑ. මං ඉස්සෙල්ලාම ඔබට තමයි මේ කතාව කිව්වේ. කියන්නද? ඕක අපි දෙන්නත් එක්ක බලමුද? මට නම් අද වෙලාවක් නෑ. මං උඹට ටේප් එක දෙන්නම්. උඹ ඕන්නම් බලපන්. මේ තියෙන්නේ. මේක තමයි වීඩියෝ ටේප් එක. මේක බලලා මට අවුලක් වෙන එකක් නෑ නේද? උඹ හිතන්නේ මේක ඇත්තක් කියලාද? කවුරු හරි මේ ජෝක් එකට ලියපු එකක්ද කොහෙද? උඹට කැමති නම් බලපන් ඉතින්. නැත්තම් නිකන් ඉඳපන්. උඹ ඉතින් දන්නවනේ මං හොල්මන් කතාව කියවන්න බලන්න ආසයි කියලා. ඔන්න ඕක මෙහාට දීහන්. හරි එහෙනම්. ඔන්න මං ගියා. මොනවද දන්නේ ඇත්තට මේක තියෙන්නේ. අර කිව්වත් වගේ ලොකු හොල්මන් කතාවක් තියෙනවා දන්නේ. ඉක්මනට ගෙදර ගිහිල්ලා දාලා බලන්න ඕනේ. මේ මොනවද මේ? ලිඳක් තියෙනවා. කුරුල්ල වගේක් ඉන්නවා. කොණ්ඩ කඩාගත්තු ගෑනු කෙනෙකුත් ඉන්නවා. අයියෝ වැඩි වෙලා නෑනේ අප්පා ඉවරයිනේ මේක. මේක වැඩක් නෑ. මේ මොන හොල්මන්ද? හෙලෝ. උඹට තව ජීවත් වෙන්න තියෙන්නේ දවස් 7යි. මම කිව්වා? ඔව්. අද ඉඳන් අනිවාර්යෙන්ම 7 වෙනි දවස් ඇතුළත උඹ මැරෙනවා. හෙලෝ. කවුද මේ කතා කරන්නේ? දෙයියනේ. චාම කිව්වේ ඇත්තද? චාම උඹ කියපු කතාව හරි වගේ. ඇයි මොකද උනේ? උඹ කිව්වා වගේම මං අර වීඩියෝ ටේප් එක බැලුවා. ඊට පස්සේ ඒක මේ ලොකුවට බයි හිතන හොල්මන් කතාවක් නෙමෙයි. හැබැයි ඒක බලලා මං ඇඳට වෙලා ඉද්දි මට කෝල් එකක් ආවා. ඊට පස්සේ තමයි භයානක දේ සිද්ධ වුනේ. එහා පැත්තෙන් කතා කරපු එකා කිව්වා බං මං දවස් 7යි ජීවත් වෙන්නේ කියලා. 7 වෙනි දවසේ මං මැරෙනවා කිව්වා. මොකක්? ඔව් බං මේ එක හපු වෙලේ ඉඳන් මං දෙලව රත් වෙලා ඉන්නේ. මං දැන් මොකද කරන්නේ? ඒ කතාව ඇත්තද එතකොට? කවුරු හරි ජෝක් එකක්වත් කරාද දන්නේ නේද? ඒ ගැන දන්න වෙන කවුරුත් නැහනේ. මං එදා උඹට විතරයි ඕක කිව්වේ. මොනවා? ඒ කියන්නේ එහා පැත්තෙන් ඇත්තටම කතා කරේ හොල්මනද? මොකද්ද පුතේ කිව්වේ? අම්මේ මම සීයාගේ පෙට්ටගමක අවසද්දී මට පරණ වීඩියෝ ටේප් එකක් හම්බුණා. පරණ වීඩියෝ ටේප් එකක් කියලාද කිව්වේ? ඔව් අම්මේ. ඒක උඩ ලියලා තිබ්බනේ මේක බලන ඕනම කෙනෙක් දවස් 7ක් ඇතුළත මැරෙනවා කියලා. ඒක මං එච්චර ඉතින් ගණන් ගත්තේ නෑ. හැබැයි ඒක මම්මගේ යාළුවට දුන්න බලනවා නම් බලන්න කියලා. ඒත් එයා ඒක බැලුවට පස්සේ කාගෙන්ද මන්ද කෝල් එකක් ඇවිල්ලා. ඒකේ කියලා තියෙනවා මෙයා දවස් 7ක් ඇතුළත මැරෙනවා කියලා. දෙයියනේ උක්කුන් සිඤ්ඤෝ සීයාගේ පෙට්ටගම ගැන නේද ඔය කියන්නේ? හවුද නැන්ද උක්කුන් සීයා කියන්නේ? උක්කුන් සීයා කියලා කියන්නේ දරුවනේ මගේ තාත්තගේ තාත්තට. එයා ඒ කාලේ ඉඳන්ම හරිම ප්‍රසිද්ධයි ඔය හොල්මන් අල්ලන සම්බන්ධ වැඩවලට. ඉතින් ඔයාට ඇත්තටම කෝල් එකක් ආවද එහෙම? ඔයා ජීවත් වෙන්නේ දවස් 7යි කියලා? ඔව් නැන්ද? මම වීඩියෝ ටේප් එක බලලා කාමරේට වෙලා ඉද්දි තමයි ඔය කෝල් එක ආවේ. හිතන්නේ එහෙනම් ඔය සමාරගේ කතාව තමයි ඔයා කියන්නේ. සමාරගේ කතාව? ඒ මොකක්ද අම්මේ? හරි මං ඔය දෙන්නට ඒ කතාව කියන්නම්. ඕක මගේ තාත්තා උක්කුන් සිඤ්ඤු සීයාගෙන් අහගෙන මට කියා දීපු කතාවක්. සමාර කියලා කියන්නේ ගොඩක් කාලයකට කලින් ජීවත් වුණු ගෑනු ළමයෙක්. එයා හරිම පුංචි. සමාරගේ අම්මා සමාර ඉපදෙද්දිම මිය ගිහින් තිබ්බා. සමාර හැදුනේ සමාරගේ කුඩම්මත් එක්ක. ඉතින් දවසක් සමාරව ওই කුඩම්මා ලිඳකට තල්ලු කරලා මරලා දාලා තිබ්බා. අපේ තාත්තා නම් මට කියලා තියෙන්නේ ওই වීඩියෝ ටේප් එකක සමාරගේ ශාපය තියෙනවා කියලා. ඒ වීඩියෝ ටේප් එක බලන ඕනම කෙනෙක් දවස් 7කින් මැරෙනවා කියලා අපේ තාත්තා මට කලින් කියලා තියෙනවා. ඒත් මං දැනන් හිටියේ නෑ ඇත්තටම ඔක කොහෙද තියෙන්නේ කියලා. දෙයියනේ ඒ කියන්නේ මං දවස් 7කින් මැරෙනවද? නෑ අම්මේ මේක බොරුවක් වෙන්නත් පුළුවන් නේ. අපි මේකට මොකක් හරි විසඳුමක් හොයාගමු. ඔව් සමහර විට මේකට විසඳුමක් තියෙන්නත් පුළුවන්. ඒත් පුතේ ඔයා කොකටත් පරිස්සමින් ඉන්න ගෙදර. දැන් නම් මට ගෙදර යන්නත් බයයි වගේ. තවත් එක විශේෂ දෙයක් තියෙනවා පුතේ ඔයාට කියන්න මට. ඒ මොකක්ද? සමහර ලිඳකට වැටිලා මැරුණ නිසා සමහරගේ ආත්මය එන්නේ වතුරත් එක්ක. ඒක නිසා ඔයා වැඩි වතුර තියෙන තැන්වල ගැවසෙන්න එපා. ඒක ඔයාගේ ජීවිතේට අවදානමක්. ඒකත් එහෙමද? එහෙනම් මං ගෙදර යන්නම්. වැඩි රැ වෙන්න කලින්. හොඳයි පුතේ. ඔයා පරිස්සමින් ගිහින් එන්න. අම්මේ මොකද්ද අපි දැන් මේකට කරන්නේ? ඒක තමයි මටත් බය අර දරුවගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලා. සාමගේ අම්මා කිව්වේ නම් වතුර තියෙන තැන්වල ඉන්න එපා කියලා. ඒත් ඉතින් නාන්න නැතුව ඉන්න පුළුවන් නේ. ඉක්මනට නාගෙන එළියට යන්න ඕනේ. බාත්රූම් එකේ දොර ඉබේම වුණා නේද?
මොකද්ද සද්දයක් එනවා මගේ පිටිපස්සෙන් හොල්මනක් නේද මේ අනේ මට නම් කරදරයක් කරන්න එපා අනේ මාව බේරගනියෝ පුතා ඔයාට මතක නැද්ද මොකද්ද සිද්ධ වුණේ කියලා? නෑ ડોක්ටර් මට මතක මම බාත්රූම් එකට යනවා විතරයි ඊට පස්සේ සමාරා සමාරා කියන්නේ කවුද? සමාර කියන්නේ හොල්මනක් ડોක්ටර් මොනවා කියනවද පුතා ඔයා? මේ කාලේ කොහෙද හොල්මා? ඔය ළමයා වෙන මොහොකට හරි බය වෙලා ඉන්නේ. නෑ ડોක්ටර් මං ඇත්තමයි කියන්නේ මං දැක්කේ හොල්මනක්ම තමයි කොණ්ඩෙත් කඩාගෙන හිටියා බාත්රූම් එකේ හරි පුතා ඔයා විවේක ගන්නකො ටිකක්. ඇයි ડોක්ටර් මං කියන දේවල් විශ්වාස කරන්නේ නැත්තේ මං අනිවාර්යයෙන්ම සමාරව තමයි ඒ දැක්කේ සාමා මොකද්ද උඹට මේ එකපාරටම උනේ අපිට උඹලා ගෙදරින් කෝල් එකක් ආවේ උඹව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා ඒක තමයි පුතේ ඔයාට මොකද්ද සිද්ධ වුනේ? නැන්ද කිව්වනේ මට වැඩි වතුර අල්ලන්න එපා කියලා ඒත් මං බාත්රූම් එකට ගියා එතකොට අර සමාර කියන හොල්මන එකපාරටම මතු වුණා මට ඒත් එක්කලම සිහිය නැති වුණා ඊට පස්සේ මං සිහියෙද්දී හොස්පිටල් එකේ ඇඳක් උඩ හිටියේ මොනවා අපි හිතුවේ උඹ බාත්රූම් එකේ ලිස්සලා වැටිලා කියලා නෑ මං ලිස්සලා වැටුන්නේ නෑ මට බයටම සිහිය නැති වුණා එකපාරටම අද තමයි මං වීඩියෝ ටේප් එක බලලා 3 වෙනි දවසේ ඒ කියන්නේ තව මට දවස් 4යි ඉතුරු මේ දවස් 4 ඇතුළත මොකුත් නොකරොත් මම මැරෙනවා දෙයියනේ දැන් නම් මගේ හිතටත් ගොඩක් බයයි මං දන්නේ මොනවද කරන්න කියලා ඉන්නකෝ මං ගිහිල්ලා බෙන්ජට සීයාව හම්බ වෙන්න සීයා මේ ගැන මොකක් හරි දෙයක් දැනගෙන ඉන්න ඕනේ ඔව් පුතේ ඒක නම් හොඳ අදහස මොකක් හරි කළා මාව බේරගනි මට තව දවස් 4යි ඉතුරු වෙලා තියෙන්නේ මේ දරුවා මොකද මේ පැත්තේ? මේ සීයේ මං සීයාගේ ලොකු උදව්වක් ඉල්ලගෙන ආවේ මොකද්ද ළමයෝ මගෙන් ඕනි උදව්ව? සීයා දන්නවනේ උක්කුන් සිඤ්ඤෝ සීයා ගැන උප්පුන් සිඤ්ඤෝ මොකද මන් නොදන්නේ? උක්කුන් සිඤ්ඤෝ සීයාගේ පෙට්ට ගමක තිබිලා පහුගිය දවසක මට හම්බුණා වීඩියෝ ටේප් එකක් මොනවා? ඒ වීඩියෝ ටේප් එක තාමත් තියෙනවද? මං හිතුවේ ඒක විනාශ කළා කියලා. ඒ කියන්නේ සීයා දන්නවද සමාරගේ ශාපය ගැන මොකද මං ඒ ශාපය ගැන නොදන්නේ. ඒත් කලින් මං ඒ ශාපය ගැන දැනන් හිටියේ නෑ මම මේ වීඩියෝ ටේප් එක යාළුවෙක්ට දුන්න බලන්න ඊට පස්සේ එයාට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා එයා දවස් 7කින් මැරෙනවා කියලා මොකක්? එයාට ඒ කෝල් එක ඇවිල්ලාද? ඔව් අද ඒ යාළුවා සමාරව ඇත්තටම දැකලා අදට එයා ඒ වීඩියෝ ටේප් එක බලලා 3 වෙනි දවසේ තව දවස් 4යි යාට ඉතුරු වෙලා තියෙන්නේ මේ දවස් 4 ඇතුළත මොනවා හරි කරගන්න බැරි වුණොත් මගේ යාළුවා මැරෙනවා සීයේ මට තේරෙනවා මේක බොහෝම බරපතල කාරණයක් දරුවෝ. සීයේ මේ සමාරගේ ශාපය ඉවර කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? උපුතේ එක ක්‍රමයක් තියෙනවා. මොනවා? සීයා ඔය ඇත්තමද කියන්නේ? ඔව් හැබැයි ඒක ඔයා හිතන තරම් ලේසි පහසු එකක් නන් නෙමෙයි. හරි කමක් නෑ මට කියන්න. මම නිසානේ මේක උනේ. මම ඕනෙම දෙයක් කරනවා මගේ යාළුවගේ ජීවිතේ බේරගන්න.